ආයුබෝවන් සුබ උදෑසනක්. අද 2026 මැයි 6 වන බදාදා. මෙන්න අද දවසේ වැදගත් නිවුස් 3. තමිල්නාඩුවම කැළඹු තලපතිගේ මැතිවරණ ජයග්‍රහණය. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමින් සුපිරිසිනමා නළු තලපති විජේගේ දේශපාලන පක්ෂය බලයට පැමිණ තිබෙනවා. අවසන් නිල ප්‍රතිඵලවලට අනුව ඔහුගේ පක්ෂය ආසන 234න් 108ක් දිනාගමින් ප්‍රාන්තයේ තනි බලය පිහිටුවීමට අවශ්‍ය සරල බහුතරය සනාථ කරගෙන තිබෙනවා. දේශපාලන විචාරකයන් පවසන්නේ මේ දකුණු ඉන්දිය දේශපාලනයේ නව හැරවුම් ලක්ෂයක් බවයි. ජයග්‍රහණයෙන් පසු අදහස් දක්වමින් විජේ ප්‍රකාශ කළේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම තම පළමු වගකීම බව. දිවයිනට දැඩි වැසි බලපෑම්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද දින එනම් මැයි 6 වනදා සිට දිවයිනේ බස්නාහිර සබරගමු මධ්‍යම හා දකුණු පළාත්වලට මිලිමීටර් 100 ඉක්මෝ ඉතා තද වැසි ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. මෙම තත්ත්වය සමග ගංවතුර නායයම් හා හදිසි සුළං නැතිවීමේ අවදානමක් පවතින බැවින් පහත් බිම් හා කඳුකර ප්‍රදේශවල ජනතාවට අතිශයින්ම විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරන මධ්‍යස්ථානය විසින් දැනුම් දී තිබෙනවා. රියදුරන්ද මාර්ගවල ජලය රැඳීම පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. හෝමෝ සන්ධියේ ඇමරිකානු මෙහෙයුම. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සිට හෝමෝ සමුද්‍ර සන්ධියේ හිර වී ඇති නව මුදා ගැනීම සඳහා ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුම ආරම්භ කරන බව නිවේදනය කර සිටිනවා. ඉරාන යුද්ධය හේතුවෙන් පෙබරවාරි 28 සිට ඉරානය විසින් මෙම සන්ධිය අවහිර කර ඇති අතර නැවුම් 900කට අධික සංඛ්‍යාවක් හා නාවිකයින් 20000කට වැඩි පිරිසක් අතරමං වී සිටිනවා. ට්‍රම්ප් ප්‍රකාශ කළේ මෙය මානුෂීය මෙහෙයුම බවත් බාධා කරන්නන්ට බලය යොදවන බවත්ය. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කොමිසමේ ප්‍රධානිය සඳහන් කළේ ඇමරිකානු මැදිහත්වීම සටන් විරාමය උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බවත්ය. ප්‍රවෘත්ති අවසන්. හෙටත් උදැසන 5:30ට නැවතත් හමුවෙමු. වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට හෙටත් උදැසනම ඔයාට මේ notification එක ළඟටම ගෙන්න ගන්න පුළුවන්.